කිරිගලට වැඩි බවට පාහියන් ලියා තැබූ බව ඉතිහාසය වසන් කරන්නේ ඇයි? අපි හැමෝම දන්නා අපේ අතීත උරුමයන් ගැන කතා කරනකොට භාවිතා වෙන එක වචනයක් තියෙනවා. සම්මත ඉතිහාසය. එතකොට මේ සම්මත ඉතිහාසය කියලා වචනයක් මේ භාවිතාවේ යෙදවීම නිසාම අපි දන්නවා සම්මත නොවන ඉතිහාසයකුත් ඒත් එක්ක තියෙන්නම ඕන. ඉතින් අද අපි මුල්කිරිගල පිළිබඳව මේ සම්මත ඉතිහාසය වගේම සම්මත නොවුන අසම්මත ඉතිහාසයක් අපි සොයා බලන එක තමයි අද අපේ වැඩසටහනේ අරමුණ වෙන්නේ. අභිමානවත් රෝහණ දේශයත් ඒ වගේම මේ මුල්කිරිගලත් අතර තියෙන්නේ සුවිශේෂී බැඳීමක්. ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේදී බද්දකච්චායනා කුමාරියගේ සොහොයුරෙක් වුණ රෝහණ කුමාරයා විසින් තමයි මේ මුල්කිරිගල මූලාශ්‍ර කරගෙන මේ රෝහණ දේශය තම රාජධානිය බවට පත් කරගන්නේ. එතෙන් පටන් බිහි වූ පාලකයන් අතුරෙන් කාවන්තිස්ස රජතුමා බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් කරපු රජ කෙනෙක් වෙනවා. කාවන්තිස්ස රජතුමා මේ රෝහණ දේශය පුරාවටම ඉදි කරපු විහාරස්ථාන සංඛ්‍යාව 64ක් බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ විහාරස්ථාන 64න් ඉදි කරපු එක විහාරයක් සමුද්‍රගිරි විහාරය. එහෙම නැත්නම් මුහුදුගිරි විහාරය වශයෙන් නම් කරලා තියෙනවා. කාවන්තිස්ස රජතුමා එදා ඉදි කරපු මුහුදුගිරි එහෙම නැත්නම් සමුද්‍රගිරි විහාරය මොකක්ද කියන එක පිළිබඳව ප්‍රබලම සාක්ෂිය සඳහන් වෙන්නේ මේ මුල්කිරිගල විහාරස්ථානයේ. මුල්කිරිගල විහාරස්ථානයේ පොකුණ අසල අපට අදටත් දැක ගන්න පුළුවන් ශිලාලේඛනයක් පිහිටවලා තියෙනවා. මේ ශිලාලේඛනයේ සඳහන් වෙන්නේ මුහුදුගිරි විහාරයේ තිබෙන පොකුණට ගල්පඩි 4ක් සෑදීමට රාළ නැමැත්තෙක් හේතු වුණ බව. ඉතින් මේ ශිලාලේඛනයට අනුව එදා මේ කාවන්තිස්ස රජතුමා ඉදි කරපු මුහුදුගිරි විහාරය තමයි අද අපි මේ මුල්කිරිගල විහාරස්ථානය යනුවෙන් භාවිතා කරන්න කියන දේ තහවුරු වෙනවා. ඉතින් මේ කොයිතරම් සාක්ෂි සාධක තිබුණත් ඉතිහාසය තුළ මේ මුල්කිරිගල විහාරස්ථානයේ ආරම්භය පිළිබඳව තවත් වෙනමම කතාවක් ගොඩනැගිලා තියෙනවා. ඒ තමයි මේ මුල්කිරිගල විහාරස්ථානය සද්ධාතිස්ස රජතුමා විසින් ආරම්භ කරපු බව. වැද්දෙක්ගේ විහාරස්ථානයක් නිර්මාණය සඳහා තැනක් පිළිබඳව විමසූ විට මෙම වැද්දා විසින් පෙන්නපු තැන මූකිව් ගල මුල්කිරිගල උන බව තමයි ඉතින් මේ ඉතිහාස කතාවේ සඳහන් වෙන්නේ. මේ පවතින කරුණුකාරණා මත පමණක්ම පිහිටවලා ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම විහාරස්ථානය ක්‍රිස්තු පූර්ව 2 වෙනි සියවස දක්වා දිව යන බව. ඉතින් මොන කතදේ උනත් මෙම විහාරස්ථානයට අතීතයේ මෙම විහාරස්ථානය හඳුන්වපු නම් කීපයක්ම තිබිලා තියෙනවා. බෝධිවංශ කතාවේදී මේ විහාරස්ථානය හඳුන්වලා තියෙන්නේ ගිරිබා විහාරයේ විදිහට. කාවන්තිස්ස යුගයේදී සමුද්‍රගිරි නොහොත් මුහුදුගිරි විහාරය වෙලා තියෙනවා. ඒ වගේම සද්ධාතිස්ස යුගයේදී මූකිව් ගල නොහොත් මුල්ගිරි ගල වෙලා තියෙනවා. අවසානයේදී 18 වන සියවසේදී ලන්දේසින් විසින් මෙම ස්ථානය ඇඩම්ස්බර්ග් නමින් හඳුන්වලා තියෙනවා. ඉතින් අද දවසේ මෙම විහාරස්ථානය හැඳින්වෙන්නේ මුල්කිරිගල රජමහා විහාරස්ථානය නමින්. ඉතින් මේ විහාරස්ථානයේ පවතින මේ නොයෙකුත් මූර්ති වගේම චිත්‍ර ඉතාමත්ම ආකර්ශනීය වෙනවා. මේ සිතුවම් ඉතාමත්ම ආකර්ශනීය අනුරාධපුර යුගයට අයත් වන සිතුවම් බව තමයි මේ පිළිබඳව විද්වතුන්ගේ මතය වෙන්නේ. මේ පවතින සිතුවම් හා මූර්ති වලින් වෙස්සන්තර ජාතකය වගේම ගෞතම බුදුන්ගේ ජීවිතේ නොයෙකුත් කතාංග සහ ජාතක කතා නිරූපණය වෙනවා. සුපුරුදු විදිහටම
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ස්ථානයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට තමයි සීමා කරන්නේ. ඉතින් මේ අපේ රටේ පවතින ඓතිහාසික ඉතාමත්ම පෞරාණික සියලුම සිද්ධාස්ථානවල මේ පවතින ඉතිහාසය හැම තැනකම ලඝු වෙලා තියෙන ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට. මේක ඉතාමත්ම වක්‍රව මිහිඳු හිමියන්ගේ ආගමනයත් සමග අපේ දියුණුව ඇති වුණයි කියන කතාව තහවුරු කරන එක මාර්ගයක්. ඉතින් ඔබ දන්නවද මේ මුල්කිරිගල ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 5 වෙනි 6 වෙනි සියවස දක්වා දිව යන බවට වෙන සාක්ෂි ඉතාමත්ම සූක්ෂමව සංගවලා ඉතාමත්ම පැහැදිලිවම යට ගහලා තියෙන බව. චීන භික්ෂුවක් වුණ පාහියන් ලංකාවට එන්නේ ක්‍රිස්තු වර්ෂ 410ත් 411ත් අතරදී. ඒ කියන්නේ 5 වෙනි සියවසේදී. ඔහු වසර 2ක් පමණ ලංකාව තුල බෞද්ධ ග්‍රන්ථ පිළිබඳව පර්යේෂණ කරලා තියෙනවා. මේ කාලය තුලදී ඔහු මුල්කිරිගල විහාරයට වැඩම කළ බව ඔහුගේ ලිඛිත සටහන්වල දක්වා තියෙනවා. ඔහු සටහන් කළ සුවිශේෂීම කරුණ වෙන්නේ බුදුන් වහන්සේ මුල්කිරිගලට වැඩම කර ඇති බවයි. මේ සටහන්වල ඔහු තවදුරටත් සඳහන් කරන්නේ බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන් සමග වැඩම කළ බවන්, තම ශ්‍රාවකයන්ට මෙම ස්ථානයේදී අතීතයේ සිදු වූ සිදුවීමක් විස්තර කළ ආකාරයත්. ඉතින් එහි ඔහු සඳහන් කරනවා බෝධිසත්ව සමයේදී ශක්‍රයා විසින් උන්වහන්සේ, ඒ කියන්නේ බුදුන් වහන්සේ පරීක්ෂා කිරීමට ශක්‍රයා උකුස්සකුගේ වේශයක් අරගෙන පරවියෙක් පසුපස පන්නා තියෙනවා කියන කාරණේ. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ තම ශරීරයේ මස් කපා මේ උකුස්සාට දීලා පරවියා බේරාගත් ස්ථානය බුදුන් වහන්සේ විසින් තම ශ්‍රාවකයන්ට මෙන්න මෙතනදී තමයි මේ සිදුවීම සිදු වුණේ කියන කාරණය පෙන්වූ බවත් තමයි මේ සටහනේ සටහන් කරලා තියෙන්නේ. මේ කාරණය ගැන අසා දැනගත් ජනතාව ඉන්පසු එම ස්ථානය රන් රිදී මුතුමැණික් වලින් ආවරණය කරලා එම ස්ථානයේ ස්මාරකයක් ඉදි කරපු බවත් ඔහු විසින් සඳහන් කරලා තියෙනවා. පාහියන් මේ සිදුවීම ලියා තියන්නේ 5 වෙනි සියවසේ. ඒ වගේම මහානාම හිමියන් මහා වංශය රචනා කරන්නේ 5 වෙනි සියවසේදී. ඉතින් මේ මහා වංශයේ බුදුන් වැඩි 12 මස්ථාන ගැන මහා වංශ රචකයා ලියූ කරුණු වලට සුවිශේෂී වටිනාකමක් ලැබිලා තිබුණත් පාහියන් හිමියන්ගේ මේ සටහන් අතීතයේ තුලම මිහිදන්වීමට ඉඩ ඇරලා තියෙනවා. මේ විදිහට මේ මහානාම හිමියන් රචනා කර තොරතුරු වලට වටිනාකමක් සහ පිළිගැනීමක් ලැබෙන්නත් මේ පාහියන් හිමියන් රචනා කරපු මේ කරුණු නොසලකා හැර ඒ වගේම මිහිදන්වීමට ඉඩ ඇරෙන්නත් හේතු මොනවාද? අපේ බෞද්ධ ඉතිහාසය විමර්ශනාත්මකව බලන්නෙකුට පැහැදිලි වෙන කාරණයක් තමයි බුදුන් වහන්සේ පිළිබඳව පවතින සම්මත ඉතිහාසයට බින්දක් හරි හානි වෙන, එහෙම නැත්නම් අභියෝගයට ලක්වන කිසිදු කරුණු කාරණාවකට පිළිගැනීමක් කිසි දිනක ලබා නොදෙන බව. සරලවම කිව්වොත් බුදුන් වහන්සේ ඉන්දියාවේ සිට ලංකාවට තෙවරක් වැඩම කළ බවත්, ඒ කාලය තුල ඉතාමත් සීමිත ස්ථාන සංඛ්‍යාවකට වැඩම කළ බවත් පමණයි සම්මත ඉතිහාසයේ පවතින්නේ. මේ ස්ථාන තමයි 12ම ස්ථාන විදිහට මේ වෙනකොටත් හඳුන්වලා තියෙන්නේ. එසේනම් එදා පාහියන් ලියූ පරිදි බුදුන් වහන්සේ සමග මුල්කිරිගලට වැඩි ශ්‍රාවකයන් කවුද? දෙවෙනි කාරණය තමයි බුදුන් වහන්සේ පෙර භවයන්හි පවා අප හෙළබිම වාසය කර ඇති බව මේ සටහන් තුලින් තහවුරු වෙනවා. මේ කරුණු කාරණා කරලියට පැමිණීම ඉන්දීය බුදුන් පිළිබඳ මතයට තදින්ම පහර එල්ලවන කාරණාවක් වෙනවා. ඒ නිසා හිතා මතාම මේ කරුණු ඉතිහාසය තුල යටපත් කිරීමට ඉන්දීය බුද්ධ රාජ්‍යයේ අභියෝගයන් වැළැක්වීමට සිදු කරන්නක් බව ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවා. බුදුන් වහන්සේ මුල්කිරිගලට වැඩම කර ඇති බවට ලංකාව තුල කිසිදු සාක්ෂියක් කාරණයක් සඳහන් වෙන්නේ නැහැ. එහෙමනම් මේ පාහියන්
එදා මේ මුල්කිරිගලට බුදුන් වහන්සේ වැඩම කළ බවට මේ ලියා තබා ඇත්තේ බොරුවක්ද? එසේ නමුත් මෙය අදටත් විමර්ශනයට කරුණු සොයා බැලීමට හේතු වන කාරණයක් බව නම් ඉතාමත්ම පැහැදිලි. කොහොම වුණත් කාවන්තිස්ස රජතුමා විසින් ආරම්භ කළ මේ මුල්කිරිගල විහාරස්ථානය පසු කාලීනව තව දුරටත් සද්ධාතිස්ස රජු, ධාතුසේන රජු සහ කීර්තිශ්‍රී රාජසිංහ රජු විසින් දාග පවා ඉති කරමින් තවදුරටත් සංවර්ධනය කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ ස්ථානය සංවර්ධනය කරන්න සුවිශේෂී හේතුවක් තියෙන්න ඕනේ. එම හේතුව මෙම ස්ථානයේ බුදුන් වහන්සේගේ පහස ලැබූ ස්ථානයක් වීම බව අපට අනුමාන කරන්න පුළුවන් වෙනවා. ඒ කෙසේ වෙතත් මේ කරුණු සලකා බලන විට අප රට තුළ ගෞතම බුදුරජාණන් පිළිබඳව ඉතිහාසයේ බොහෝ තොරතුරු ඉතාමත්ම සූක්ෂම විදිහට ඉතාමත්ම සැලසුම් සහගතව යම් යම් අවස්ථාවලදී යම් යම් ස්ථානවලදී සංගවා ඒ වගේම වලලා දමා තිබෙන බව නම් අපට පැහැදිලිවම දැක ගැනීමට පුළුවන් වේ.